මේ වීඩියෝ එකේදී අපි යන්නේ ඇට්ලාන්ටිස්ගේ ලොස් චැම්බර්ස් වලට ලස්සන මාළු වගේක් බලන්න මේ වගේ මාළු ඒ වගේම ලොකු පොන්ඩ්ස් කැට්ෆිෂ්ලා ඒ වගේම අපි දැකපු ලොකුම මාළුව මේ ඉන්නේ. ඉතින් මුහුද යට වගේ තියෙන අත්දැකීමක් ගන්න මේ වීඩියෝ එකේදී අපි යනවා ඇට්ලාන්ටිස් එකට. Any interesting facts? Making noises is an interesting fact. Huge groups. Okay, what about it? අදන්නද මෙතන සීට් එක මේ සීට් එක දන්නවද? මේක තමයි ඉස්සර අර මේ වයිෆ්ලා පැනලා ගියාම මේ සීට් එකේ දාලා තමයි දඩුවම් දීලා දෙන්නේ. ඔව් මේ සීට් එකේ දාලා තමයි දඩුවම් දෙන්නේ. දන්නේ නැහැ. මේක තියෙනවා ස්කෑන් කරන්න මේක ස්කෑන් කරන්න පස්සේ අපිට පුළුවන් ඒකේ මාළුව ගැන අපිට විස්තර දැනගන්න පුළුවන් මේක. ඊට පස්සේ මාළුව ගාවට ගිහලා ස්කෑන් කරාට පස්සේ මේ මාළුවගේ තියෙන ඩීටේල්ස් ඔක්කොම එනවා. ඇට්ලාන්ටිස් එක හොයාගන්නේ මොකද යටට ගිහිල්ලා ආව කෙනෙක් තියෙන ආයුධ ටික. බඩගාගෙන ෆොටෝ ගන්න දැකලා තියෙනවා. මම වීඩියෝ බඩගාගෙන ගන්න. අයාට ටාස්ක් එකක් දුන්නා මේක අකුරටම කරන කෙනෙක් තමයි ශහානි නම.
Ministry of Photography. මෙන්න මේ බලන්න. මේ බලන්න. කහරදි හොරා මේ ඉන්නේ කහරදි හොරෙක් ශ්‍රී ලංකාවේ අපිට දැක ගන්න පුළුවන් කහරදි හොරෙක් තමයි මේ ඉන්නේ හැම මාළුවටම නම් තියෙනවා. මේ ඉන්නේ පස්සන්, මේ ඉන්නේ සුමුල්, මේ ඉන්නේ ශ්‍රේහානි, මේ ඔය ළඟට මේ ඉන්නේ ශ්‍රේහානි. ඉන්නවනම් මේ ස්ථානට ඇවිල්ලා මඩුව අරගෙන යන්න පුළුවන්. මුදම අපි දැකපු මාළුන්ගෙන් ඉන්න ලොකම මාළුවා. අපි දැනට දැක්කු මාළුන්ගෙන් ලොකම මාළුවා. සෑහෙන ලොකුයි. Ini bahan kata-kata. Ambo. Ini jalannya apa sih? ada ලොකු වැඩි. Jalannya. Perempuan dan nenek. Ini satu dan nenek. Size එක. මෙතන පෙන්නනවා මේගොල්ලෝගේ එක මාළු ගැන කියලා දෙන එක sessions තියෙනවා. Sessions free of charge කරන්නේ. මේක අන්ලාන්ස් ගෙන්න in-house guest ලා නෙමෙයි. කොහොම free tickets ගන්න ඕනේ නැහැ. රෙඩි ආරම්භ